චර්ම පිළිකා නැත්නම් විශේෂයෙන්ම මෙලනෝමා වර්ගයේ හැමේ ඇතිවන පිළිකා දුඹුරු පැහැති ආසියාතිකයන් අතර කොතරම් සුලභද? මේට සරලම පිළිතුර වන්නේ එතරම් සුලභ නැහැ යන්නයි. ඇත්තෙම මෙලනෝමා වර්ගයේ වගේම මෙලනෝමා නොවන වර්ගයේ චර්ම පිළිකා පවා අපේ හැමේ දුඹුරු පැහැ සමේ දුර්ලභයි. නමුත් මේන් කිසිසේත්ම කියවෙන්නේ නැහැ දුඹුරු පැහැ සම ඇති ආසියාතිකයන්ට චර්ම පිළිකා වැළඳෙන්නේ නැහැ කියලා. ඔව්. අවදානම සුදු පැහැ සම ඇත්තන්ට වඩා අවමයි. ඒ වගේම සුදු පැහැ සම ඇත්තන්ගේ චර්ම පිළිකා වැළඳෙන ශරීරයේ ස්ථානවලට වඩා දුඹුරු පැහැ සම ඇති අයගේ චර්ම පිළිකා වැළඳෙන ශරීරයේ ස්ථාන සම්පූර්ණයෙන්ම වෙනස්. ඇත්ත වශයෙන්ම මේ දුඹුරු පැහැ සමේ චර්ම පිළිකා අවම වීමම මෙම චර්ම පිළිකාවල වැදගත්කම වැඩි කරනවා. මක් නිසාද මේ එක පිළිකාවක් හෝ අපට මගහැරුණොත් ඒ රෝගියාගේ මරණයෙන් කෙළවර වීමට විශාල හැකියාවක් පවතිනවා. මෙලනෝමා වර්ගයේ චර්ම පිළිකා විවිධාකාරයෙන් අපගේ හැමේ ඇතිවිය හැකියි. මේ උපන් ලපයක ඇතිවන වෙනස් වීමක්, එහෙම නැත්නම් අලුතින් ඇතිවන ගැටිත්තක් හෝ හැමේ එක් ස්ථානයක වර්ණයේ ඇතිවන වෙනස් වීමක් ලෙස ඇතිවිය හැකියි. සුදු සම ඇති අයගේ මෙලනෝමා වර්ගයේ පිළිකා බොහෝ විට ඇතිවන්නේ හිරු එළියට නිරාවරණ වන ස්ථානවල වුණත් ආසියාතික දුඹුරු පැහැ හා කළු සම ඇති අයගේ එම පිළිකා ඇතිවන්නේ ඊට වඩා වෙනස් ස්ථානවල, විශේෂයෙන්ම ඇඟිලිකරු අතර, අත්ලෙහි, ඒ වගේම පතුලෙහි. විශේෂයෙන් වැඩිහිටියන්ගේ මෙම ස්ථාන නිතර පරීක්ෂා නොවන නිසා මෙම පිළිකා මගහැරීමට හා පැතිරීමට ඇති ඉඩකඩ ඉතා වැඩි. මෙය දුටුවත් මෙය ගල් තැලුමක් හෝ නියපොත්තක ඇතිවන ලේ බැසීමක් ලෙස සිතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කල් දැමිය හැකියි. එම නිසා මෙවැනි වෙනස්වීමක් දුටු වහා නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමට ළඟම ඇති චර්ම රෝග සායනට යොමු වීම ඉතාම වැදගත් වෙනවා. තවත් විශේෂයෙන් කිව යුතු දෙයක් වන්නේ මෙවැනි ලපයක සිදු කරන සැත්කමකදී පටක පරීක්ෂාව සඳහා කොටස් සැවීම අතිශයින් වැදගත් වෙනවා. එසේ නොමැතිව මේ පිළිකාවක්ද නැත්ද යන්න අපිට හඳුනා ගැනීමට අපහසුයි. එවිට මේ පිළිකාව ශරීරය තුළ පැතිර ගොස් ඉතා ඉක්මනින් ප්‍රතිකාරවලට සුව නොවන තත්ත්වයට පත්විය හැකියි. ඉතින් මෙවැනි ලපයක් සම්බන්ධයෙන් හෝ හැමෙහි ඇතිවන වෙනස් වීමක් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු වීම හෝ යොමු කිරීම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට මහඟු උපකාරයක් වෙන්නට පුළුවන්.